ඊළඟ ඉතින් මේ කවුරුත් දන්න ප්‍රසිද්ධ වංචාව ඇවන්ගාඩ් ගනුදෙනුව. මේකෙදී ප්‍රධාන එක තමයි මට ෆයිල් එක කියවන්න ඕන සමහර මේක ගත්තොත් මෙහෙමයි. මේ ආදායමෙන් 25ක් ආණ්ඩුවට දෙන්න එකඟ වෙනවා. ඒ කියන්නේ බිස්නස් එක පටන් ගත්තේ නාවික හමුදාවෙන්. බිස්නස් එක ඇවන්ගාඩ් එකට පවරනවා. ඊට පස්සේ ආදායමෙන් 25ක් දෙන්න එකඟ වෙනවා. ඊට පස්සේ මම නම් පැටල නිසා කියන්නේ නැහැ. එක නාවික හමුදාපතිවරයෙක් ඒ 25 23ට වගේ අඩු කරනවා. අඩු කරලා ඊළඟ යා විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඊළඟ නාවික හමුදාපතිවරයා නැවත මේක අඩු කරනවා. අඩු කරලා ඔහුත් විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ උපදේශකෙක් වෙනවා. ඊළඟ කෙනා මේක 17ට අඩු කරනවා. මට ගණන් ටික බලන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහු ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඒ නිසා හිතාමතාම තමන්ගේ රාජකාරිය තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට අයිතු ධනෙ උපයා ගැනීම සඳහා කටයුතු කරාද කියන සැකේ මේක ඇතුළේ තිබෙනවා. ඒකේ විශාල පරීක්ෂණ ගුණයක් තිබෙනවා. මේක තමයි මම හිතන්නේ ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. නෑ හයි කෝට් එකට නේ. හයි කෝට් එකට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීම නිසා තමයි මෛත්‍රීපාල සිරිසේනට ඩෝන් ගියා. මෛත්‍රීපාල සිරිසේන එදා තමයි දිල්රුක්ෂි ඩයස් ඒ කියන්නේ අල්ලාස් කොමිසමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉවත් වෙන්න කියන වගේ තර්ජනයක් කරේ. ඒතර හොඳින් තේරුම් ගන්න. පරීක්ෂණ කරන ආයතන පරීක්ෂණ කරලා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවට පැමුණුවට පස්සේ ජනාධිපතිවරයා කෝප වෙනවා. ජනාධිපතිවරයා කෝප වෙලා එම පරීක්ෂණ කරපු නිලධාරීන්ට ගෙදර යන්න කියනවා. මේක තමයි දිල්රුක්ෂි ඩයස් ගෙදර යන්න හේතු වෙච්ච පරීක්ෂණය. එනිසා අපිට හරි පැහැදිලි මේ ඔක්කොගෙන් පෙන්වු කරන්නේ මොකද්ද? මම කලින් කිව්වේ ඒකයි. මේ දූෂිතය මේගොල්ලෝ ආරක්ෂා කරා. පරීක්ෂණ නිලධාරීන් අඩපණ කරා. ඒගොල්ලෝ බිය වැද්දුවා. සමහර අය මම දන්නවා සමහර අයට හිරේ යන්න වුණා. පරීක්ෂණ නිලධාරීන්ට අන්තිමේට. ඇයි? ඒගොල්ලන්ට කියනවා මේ ආණ්ඩුව වමනාවක් නෙවෙයි. මේ සානිගිව වමනාවක් නෙවෙයි. මේවයි මේ ඕනේ. මේ ආණ්ඩුව වමනාවක් නෙවෙයි සානිගිව වමනාවක් කරන්නේ. ඒ නිසා සානීරේ දාන්න ඕනේ. එහෙමයි මේවා සිද්ධ වුනේ. ඒ නිසා අපේ රටේ වැදගත් පර්යේෂණ නිලධාරීන් විශේෂම නීතිපති පාර්ලිමේන්තුව තාමත් වැදගත්. කාර්යසූල නිලධාරීන් ගණනාවක් අකර්මණ්‍ය බවට පත් කරා. මට මතකයි ජනක බණ්ඩාර කියන අධිනීතිඥවරයා නේද? ඔහුව කැඳෙව්වා අර පිස්සු කොමිසමට. ඒ කියන්නේ ඔබ හිතන්නේ. ඔහු තමයි මේ නඩුවල අධිකරණයේදී පැමිණිලි පාර්ශ්වයෙන් පෙනී හිටින්නේ. පැමිණිලි පාර්ශ්වයෙන් පෙනී හිට ජනක බණ්ඩාර අධිනීතිඥතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥතුමා එතුමා කැඳෙව්වා පිස්සු කොමිසමේ විත්ති කූඩුවට. ඒ වෙලාවේ මොන වුණත් අපි නීතිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා යව්වේ නැහැ. ඒක නා පිස්සුවන්ත. එතුමාගේ වෙන මොනවද තිබ්බා? දප්පුල ඉවර. හරිද? මේමයි. ඒ නිසා මේ ආණ්ඩු කටයුතු කරේ වංචනිකයන් දඬුවම් දෙන්න නෙවෙයි. වංචා කරන ලද දේපල හොයා ගැනීම සඳහා ඒවට නඩු පැවරීම සඳහා කාර්යක්ෂම කටයුතු කරන ලද නිලධාරීන් දණ්ඩනයට හයි කරා. මෙන්න මේ ෆයිල් එකත් ඒ වගේ එකක්. දිල්ලුක්සිලාට ගෙදර යන්න ඕනේ මේ ෆයිල් එක නිසා. ඊළඟ තව කවුරු හරි ඕනේ උඩේක වැටි එකක් මේකත් ප්‍රසිද්ධ එකක් ආයතාලේ සවත්කනම් සිංහ මහින්දානන්ද අලුත්දුම්ගේ මේකදී කවුරුත් දන්න ප්‍රසිද්ධ වර්තාවක් කරගෙන තියන්නේ මේක විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේකේ තියෙනවා සම්පූර්ණ නඩු වාර්තාව ඒ කියන්නේ බිරිඳගෙන් වෙන්වීම සඳහා ඒක පෞද්ගලික කරුණක් ඒක අපිට අදාළ නැහැ. අපිට කමක් නැහැ නේද? එම නඩුවක් තියෙනවා. මොකක් හරි හේතුවකට නඩුවක් තියෙනවා. ඒ නඩුවට අනුව මහින්දානන්දගේ වත්කම් සහ දේපල පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරා. මේ අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාවේ සම්පූර්ණ තැන විතරක් නෙමෙයි මතක තබා ගන්න. මේකේ තියෙන සිංගප්පූරු account දෙකක විස්තර. HSBC සාඛාව සිංගප්පූරුවේ තියෙන. ඒකේ ඩොලර් ලක්ෂ 5කට 5,23,000ක මුදලක් ඩොලර් වලින් තැන්පත් වෙලා තිබෙනවා සිංගප්පූරු මහින්දානන්දගේ account එකට. ඒකට මේවා පරීක්ෂණ කරන්න ඕනේ ඒවා. කොහොමද ඩොලර් උපයාගත්තේ නේද? ඒ වගේම මේකේ තියෙනවා කටුනායක කඩ දෙකක් උහුරු තිබෙන බව. ඩියුටි ෆ්‍රී. මේ කඩ උපයාගත්තේ කොහොමද? ඒක රටේ ජනතාව දැනගන්නවා. මොකද නේද? අපි කාටවත් නේ ඔයගොල්ලෝ කාටවත්
එයාපෝට් එකේ කඩ එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම කඩගත් ඒවා තියෙනවා. මේක සම්පූර්ණ නාවල ඉඩම් පිළිබඳ තියෙනවා, නාවල පිටි ඉඩම් පිළිබඳ තියෙනවා, මහනුවර ඉඩම් පිළිබඳ තියෙනවා. මේ සම්පූර්ණ ඔහුගේ දේපල වත්කම් පිළිබඳ වාර්තාව තමයි මේකේ තිබෙන්නේ.